හායි ඉතින් පොඩි එකා. ඉතින් කොහොමද? මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ කලින් වගේ හොඳ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට මම අද කියන්නේ කොහොමද මෙන්න මේ වගේ ඉඳලා මේ වගේ වෙන්න තන මම කොහොමද කරගත්තේ කියලා. තවත් මාස්ටර් බුදියා. කියන්නේ මේකත් අර කලින් වීඩියෝ එකේ දෙයක් වගේ තමයි. මේක නම් පාවිච්චි කරේ දෙහි. මම ඔයගොල්ලන්ට කියනවා දෙහි වල තියෙන ගුණ ගැන කියන්න. දැන් ඔය දෙහි වල තියෙන විටමින් C දෙහි වල තියෙන විටමින් C ප්‍රතිඔක්සිකාරී ගුණය නිසා ශරීරයේ මේක දහනය කරනවා. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු කරනවා. තව ඒ කියන්නේ පරිසරය වේගවත් කරනවා. දෙහි වලින් මේ දෙහි වලින් තමන්ගේ ශරීරයේ සමස්ත සෞඛ්‍යය හිතවර සුදුම දායක වෙනවා. තව ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දැන් කඩෙන් අරන් බොන පැනල්ස් බීමක් එනකොට නිකම්ම පොඩි මොනවා ඔයගොල්ලෝ කඩෙන් අරන් බොනවා කියලා බීම එකක් අනේ බොන බීම වෙනකොට ඕගොල්ලෝ පුළුවන් හැමදාම දෙහි පෙත්තක් අරගෙන ඒකෙන් අර කෝප් එකකට දාලා බීමයක් හදාගෙන සීන් දාන්න එපා. සීන් නොදා අර එහෙම දෙහි වලින් බීමයක් හදාගෙන මොඳ කරනවා ඕගොල්ලෝ ගොඩක් හොඳයි ඒක. ඒකෙන් වෙන්නේ තමන්ගේ දෛනික ශරීරයෙන් කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. ගොඩාක් නෙමෙයි සාමාන්‍ය ටිකක් දහනය කරනවා. සාමාන්‍ය ගාන දහනය කරන දෛනිකව. ඒතර මේක එක දින මාස 6ක් විතර කරොත් එහෙම මේ ටක් ගාලා ඒතකොට ශරීරයෙන් කැලරි ප්‍රමාණය බහිනවා. ගොඩක් බහිනවා ඒතකොට. ඒගොල්ලෝ එක්සර්සයිස් කරනවා මොන ගොඩක් දුක් මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් ඔය දෙහි වල තියෙන පොටෑසියම් තියෙනවා. පොටෑසියම් කියලා දෙයක් තියෙනවා. මේ පොටෑසියම් කියන ඇසිඩ් එකෙන් ජලයේ සමතුලිතතාවයට ගොඩක් මේක පහසු වෙනවා. කෑම ජීර්ණය ඒක ගොඩක් පහසු වෙනවා. ඒක ටක් ගාලා දෙහි වුණාම තව මොනවද දෙයක් අර ලොකු බාරකයක් කියනත් ඒක ටක් ගාලා ජීර්ණය කරලා දානවා. ඉතින් අන්න ඒවා තමයි මේ දෙහි වල තියෙන ගුණ. ඒතර ඔයගොල්ලන්ට මම කියන්න කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ ගන්න කෝප්පයක් ගන්න. ඒ කෝප්පයක් අරගෙන අනේ කෝප්පෙට දෙහි පෙත්තක් ගන්න. ෆ්‍රෙෂ් දෙහි තියනවානේ. ෆ්‍රෙෂ් දෙහි මම හිතලා ලංකාවේ හැමතැනම තියෙන දෙහි. මේ හැම කඩේකම තියෙන සුපර් මාකට් එකක තියෙන ගන්න. ටික දෙහි දෙයක් අරගෙන ඇවිල්ලා දෙහි ගෙඩියක් තියෙන ඔයගොල්ලෝ දවස් දෙකක් දෙහි ගෙඩිය දවස් දෙකක් විතර පාස් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තියෙන දෙහි ගෙඩියක් අරගෙන ඇවිල්ලා ඒක කෑල්ලක් කපලා පෙටි කපලා පෙත්තක් අරගෙන ඒකට මේ මුලින්ම දෙහි දාන්න එපා. මුලින්ම කරලා වතුර දාන්න. වතුර දාලා තව එකට චූරු දෙයක් ඕනේ. ඉඟුරු ඕනේ. ඉඟුරු කෑල්ල කරන්නේ ඉඟුරු කෑල්ල පොඩ්ඩක් තරන්න. හරිද? ඉඟුරු කෑල්ල පොඩ්ඩක් තරලා මේ අතරම දාන්න. අර වතුරකට දාන්න. වතුරකට දාලා පස්සේ අවසානට දෙහි කෑල්ලක් දෙහි පෙත්ත අරගෙන අරගෙන මිනි ගන්න හොඳට. මිනි කළා අනිවාර්ය මතක තියාගන්න කෑමට කලින්. කෑමට පසුව නෙමෙයි උදේ හරි දවල් හරි. හරිද? මේක රැත් ප්‍රශ්නයක් නෑ. මේ උදේ හරි දවල් හරි කෑමට පෙර බොන්න. හරිද? ඒක දාන්න දෙහි ඉඟුරු වතුර විතරයි. සෝරියා ගන්න දෙහි දාන්නේ නැහැ සේරටම කලින් මිනුව දාන වතුර දාලා ඊට පස්සේ ඉඟුරු දාලා අවසානට තමයි දෙහි දාන්නේ. හරිද? දැන් මම මේක පිළිවෙල හොඳට මතක තියාගන්න. මුලින්ම වතුර ඉඟුරු දෙහි. හරිද? එහෙනම් හදා ගන්න. එහෙම තමයි ඔයගොල්ලෝ හදාගෙන බොන්න තියෙන්නේ ඒක. ඒ වගේම කලින් කිව්වේ දෙහිවලට ගුණ ගැන කියලා මම ඔයගොල්ලෝ පටන් ගත්තා. ඒතර ඔයගොල්ලෝ ගොඩක් වටිනවා කියලා මම හිතන නිසා. ඉතින් එහෙම තමයි ඔයගොල්ලෝ හදාගන්න තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ පුළුවන් නම් වගේ එක පොඩ්ඩක් ඇඩිකේට් කරගන්න. ඉතින් මාත් ඔය දේ බියරේ මාත් කෙට්ටුනේ. තව මම එක්සර්සයිස් කරා. ඒත් මම ඔයගොල්ලෝ කියන්න. ඉතින් අපි යන ඊළඟ වෙලෙන් හම්බුත් කරා. බය